ශ්‍රී ලංකා විරාමෙන් අනතුරුව ඔබ නැවතත් ආදරයෙන් පිළිගන්නා වැඩසටහනට අපේ ජීවිතේ අපි දවසින් දවස ඉදිරියට යද්දී ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දී අපිට නැතුවම බැරි දෙයක් තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ලෝකයේත් එක්ක ඉදිරියත් එක්ක ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන හරි ඉංග්‍රීසි භාෂා දැනුමක් පූර්ණය කරගන්න ඕනේ. වයස් භේදයකින් තොරව අපි ඉංග්‍රීසි භාෂාව පූර්ණය කර ගැනීම සහ ගොඩක් දෙනෙක්ට මේක අභියෝගයක් වෙලා තියෙන නිසාම මේ පිළිබඳව කතා කරන්න වගේම ඒ පිළිබඳව හොඳින්ම දන්න කෙනෙක් අද අපිත් එක්ක එකතු වෙනවා SS English Academy වෙනුවෙන්. අපිත් එක්ක එකතු වෙනවා SS English Academy ප්‍රධානී සචින්ත සමරසිංහ සර්. සචින්ත සර් අයබෝවන්. අයබෝවන්. ඉතින් මම මුලින්ම කතා කරන්න කැමතියි දැන් මේ වෙනස් විදිහට ඉංග්‍රීසි උගන්වන සර් කිව්වත් හරි නේද? ඔව්. ඒක මෙහෙමයි. ඒක ගොඩක් දුරට අද වගේ දැන් මේ වගේ රටක දැන් ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් අපි ගත්තාම ගොඩක් දුරට දරුවන්ගේ තියෙන ගැටලුවක් තමයි සාමාන්‍ය පොඩි කාලේ ඉඳන්ම අපි ඔළුවට දාලා තියෙනවා දරුවන්ගේ ඉංග්‍රීසි කියන විෂය අමාරුයි කියන එක. ඉංග්‍රීසි විෂය ගොඩක් අමාරුයි. ඒක තමයි කරන්න බැරි දේ. දැන් අපි සාමාන්‍යයෙන් වාර විභාගයක එහෙමත් නැත්නම් O level paper එක එහෙමත් නැත්නම් A level paper එක අපි general english කියලා ගත්තාම එහෙමත් නැත්නම් රැකියාවක් කරන කෙනෙක්ගෙන් අපි කෙනෙක් ඇහුවොත් ඉංග්‍රීසි තමයි අමාරුම දේ කියලා කියන්නේ. නේද? දැන් සාමාන්‍යයෙන් දැන් ඔන්න මේ දවස්වල O level විභාගය පැවැත්ලා ඉවර වුණා. නේද? ළමයෙක්ගෙන් ඇහුවොත් කොහොමද කියලා සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ළමයෙක්ගෙන් ඇහුවොත් නේද 80ක් 85ක්ම දරුවෝ කියන්නේ ඔක්කොම හරි ඔක්කොම විෂයන් හොඳයි ඉංග්‍රීසි තමයි චුට්ටක් අමාරු කියන එක. අන්න ඒක පොඩි කාලේ ඉඳන් දරුවන්ගේ ඔළුවට වැදිලා තියෙනවා. ඒකත් එක්ක වර්තමානයේ වෙනකොට ඒ දරුවෝ වැඩි හිටියෝ වෙනකොට වයසින් වැඩි වෙනකොට රැකියාවක් කරන තැනකට යනකොට මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් විදේශගත වෙන්න යනකොට එයාලට ඒ ඉංග්‍රීසි භාෂාව කියන එක අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අර මනසට වැදිලා තියෙන දේවල් එක්ක මනසට ගිහිල්ලා තියෙන දේවල් එක්ක අර ඉංග්‍රීසි ඉගෙන ගැනීම සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම ලබා ගැනීම කියන එක ගොඩක් හිර වෙලා තියෙනවා. ඒකට විසඳුමක් වශයෙන් තමයි අපේ මේ ඔන්ලයින් ඉංග්‍රීසි කෝස් එක ස්මාර්ට් ක්ලාස්රූම් එකක් භාවිතයෙන් අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. වගේම අපේ කෝස් එක ගැන කියනවා නම් කිසිම වයස් සීමාවකින් තොරව සාමාන්‍යයෙන් අවුරුදු 8න් වගේ ඉහළ අවුරුදු 60 දක්වා කෙනෙකුට උනත් 65 දක්වා කෙනෙකුට උනත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉංග්‍රීසි භාෂාව හැදෑරීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒක තමයි අපේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය. ඒ වගේම තමයි අපි හැම වෙලාවෙම දරුවන්ගේ මනසට තමයි කතා කරන්නේ. අපි දැන් මොන කතාව කිව්වත් වැඩක් නැති වෙනවා. දරුවන්ගේ මනස හැදුවේ නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වේ ඔයත් එක්ක මම ඉස්සෙල්ලා කිව්වා කියපු දේ තමයි පොඩි කාලේ ඉඳන් මනසට වැදුන දෙයක් තමයි ඉංග්‍රීසි අමාරුයි කියන එක. අන්න ඒකෙන් අපි ගලවන්න ඕනේ සියල්ලටම කලින්. නේද? ඒක ඇත්තටම අර තුවාලයක් වගේ වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් අපි කතා කරන භාෂාවෙන් දැන් වෛද්‍යවරයෙක් වුණත් නේද බෙහෙත් ටිකක් දාන්න ගියාම තුවාලයකට නේද ඒක ඉස්සෙල්ලාම ගියපු ගමන් මේ වැඩේ කරන්නේ නැහැ නේ. මම මේ උදාහරණයක් කියන්නේ. ඒක ඉස්සෙල්ලා සුද්ධ පවිත්‍ර කරලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ළමයින්ගේ ඔළුවට ඇවිල්ලා තියෙන තුවාලේ. ඒක ඉස්සෙල්ලාම අයින් කරන්න ළමයින්ට කොන්ෆිඩන්ස් කියන එක, විශ්වාසය කියන එක දෙන්න ඕනේ. අපේ කෝස් එකෙන් අපි ඉස්සෙල්ලාම කරන්නේ පළවෙනි පියවර වශයෙන් අපි කරන්නේ ළමයින්ට ආත්ම විශ්වාසය ලබා දීම. ඔයාට පුළුවන්. ඔයා තව දුරටත් ඉංග්‍රීසි භාෂාවට ආධුනිකයෙක් වෙන්න බෑ. ඔයා මේ වැඩේ ගොඩ දා ගන්න ඕනේ. දැන් ඒ වගේම තමයි අපි දැන් එදිනදා භාවිතා කරනවනේ. දැන් ඇත්තටම ළමයේ කොනම වයස් සීමාවක දරුවෙක් හෝ වේවා, වැඩිහිටියෙක් හෝ වේවා, අපි ඉස්සරහට ආවම එයා දන්නවා. දැන් ඇත්තටම කිව්වොත් ගොඩක් ඉංග්‍රීසි වචන දන්නවා. අද වෙනකොට ඉංග්‍රීසි භාෂාව හැමෝම භාවිතා කරනවා. මොබයිල් ෆෝන් එකක් ගත්තත්, ලැප්ටොප් එකක් ගත්තත් ඉංග්‍රීසි කියන දේත් එක්කනේ ගොඩක් වෙලාවට ඉන්නේ. එතකොට එයා නොදන්නම කෙනෙක් නෙමෙයි. දන්නවා. යම් දෙයක් දන්නවා. හැබැයි පිළිවෙලට ඒ දේ ගලපගෙන වැඩේ කරන්න ව්‍යාකරණානුකූලව හෝ වේවා වෙන යම් ආකාරයකින් ඒක ගලපගෙන කතා කරන්න හෝ වේවා විභාගයකට මුණ දෙන්න හෝ වේවා ඒ දේ තමයි එයා දන්නේ නැත්තේ. අන්න ඒ දේ තමයි අපි ફોකස් කරලා ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. හරි. ඊළඟට කතා කරමු මේ සචින්ත සර් මේ SS English Academy එක කියන්නේ මොකක්ද සහ මේ බොහෝ දෙනා අතර මේ ඇකඩමි එක ජනප්‍රිය වෙන්නේ ඇයි? ඔව්. SS English Academy කියන්නේ රජයේ ලියාපදිංචි පුද්ගලික අධ්‍යාපන ආයතනයක්. රජයේ ලියාපදිංචි පුද්ගලික අධ්‍යාපන ආයතනයක්. ඒ වගේම අපි ස්මාර්ට් ක්ලාස්රූම් එකක් මම ඔබට පෙර කාලේ කිව්වා වගේම ස්මාර්ට් ක්ලාස්රූම් එකක්. දැන් මෙහෙමනේ තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙනවා. අපි තාක්ෂණයෙන් ගන්න ඕන දේවල් තියෙනවා.
නැති දේවල් වගේම ඕන දේවල් තියෙනවා. දැන් මේ වෙනකොට නේද Zoom app එකක් කිව්වම Zoom app එක පාවිච්චි කරන්න ගොඩක් අය දන්නවා. දැන් මගේ පන්තියට එනවා සාමාන්‍යයෙන් මේ වෙලාවේ මගේ කෝස් එක හදාරමින් ඉන්නවා අපේ පාඨමාලාව හදාරමින් ඉන්නවා 1752ක් ළමයි. ඒ අතරින් ඇත්තටම ගත්තාම භාගයකට භාගයක් වැඩියෙන් ඉන්නේ මට වඩා වයසින් වැඩි අය. ඇත්තටම කිව්වොත් මම ඉගෙනුවාට මට වඩා වයසින් වැඩි අය තමයි භාගයකට භාගයක් ඉන්නේ. නමුත් දැන් අවුරුදු 60 65 කෙනෙක් වුණත් අද වෙනකොට දන්නවා කොහොමද Zoom app එක භාවිතා කරන්නේ මොකද්ද තාක්ෂණය කියලා කියන්නේ. ඒ දේවල් ගොඩාක් දුරට දන්නවා ඒගොල්ලෝ. එතකොට ඒ තාක්ෂණයත් එක්ක එකතු වෙලා අපි මේ ස්මාර්ට් ක්ලාස්රූම් එක ක්ලාස් එක කරනවා. ඒ වගේම තමයි සියලුම දෙනාට. දැන් මම උදාහරණයකට කිව්වොත් එකම ගෙදර පිටන්නකෝ වයස අවුරුදු 8ක දරුවෙක්, ඒ වගේම වයස අවුරුදු 22 23ක තරුණ කෙනෙක්, ඒ වගේම අවුරුදු 45ක 50ක මැදි වයසේ වගේ කෙනෙක්, එහෙමත් නැත්නම් අවුරුදු 65ක වගේ වයසේ කෙනෙක්. අන්න ඒ වගේ වයස් කාණ්ඩ හතරෙම ඕනම කෙනෙක් අපිට මේ ඉස්සරහින් තිබ්බොත් අපේ ක්ලාස් එකේ ඉඳගෙන අපිට පුළුවන් ඒ අය හැමෝටම එක හා සමානව තේරෙන්න උගන්වන්න. අන්න ඒක තමයි අපේ පාඨමාලාවේ සහ අපේ ඇකඩමි එකේ තියෙන විශේෂත්වය සහ දරුවෝ අතරට මෙච්චර ඉක්මනට ගලාගෙන යන්න ඒක තමයි හේතුව. ඉතින් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔබට කැමැත්තක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ දුරකථන අංකයට WhatsApp හරහා පණිවිඩයක් යොමු කරන්න අමතක කරන්න එපා. මම දුරකථන අංකය මතක් කරනම් 076 823 46 89. 076 823 46 89. ඒ වගේම සර් මුල් දින දෙක නොමිලේ නේද තියෙන එක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඒක අනිවාර්යයෙන්ම අපි කරන දෙයක්. මොකද අපි අපේ පාඨමාලාවන්ට සම්බන්ධ වෙනකොට අපි ළඟට දරුවෝ එනකොට අපි මුල්ම දවස් දෙක සම්බන්ධ වෙලා බලන්න දෙනවා. මොකද අපි මොන කතා කිව්වත් වැඩක් නැහැ නේ. අපි උගන්වන දේ තේරෙන්නේ නැත්තම්. සානිත් එක දැන් අපිත් විශ්වවිද්‍යාලේ ඉන්නකොට මමත් විශ්වවිද්‍යාලේ ඉන්නකොට සමහර වෙලාවට ඒක සාපේක්ෂයි. දැන් මම උගන්වන දේ මම කතා කරන දේ තව කෙනෙකුට දැන් ඔබට තේරෙන දේ සාපේක්ෂයි. සමහර වෙලාවට මම කතා කරන දේ ඔබට නොතේරෙන්නත් පුළුවන්, තේරෙන්නත් පුළුවන්. එතකොට දැන් අපි සියල්ලටම කලින් අපි මුදල හෝ යම් දෙයක් හෝ මූලික කරගෙන ළමයාව ගත්තොත් එයාට තේරෙන්නේ නැත්තම් මම උගන්වන දේ එයාට අවබෝධ කරගන්න බැරි නම් මම උගන්වන දේ තේරුමක් නැති වෙනවයි කෝස් එක කරන එකෙන්. ඒක නිසා අපි හැම වෙලාවෙම මුල් දින දෙක අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන ඕනෑම දරුවෙකුට මුල් දින දෙක සම්බන්ධ වෙලා දරුවෝ කියලා අදහස් කරන්නේ දරුවෝ වැඩිහිටියෝ හැමෝම. මොකද මම ඉගෙන ගන්න හැමෝම මම දරුවෝ කියලා අදහස් කරන නිසා. ඒ ඕනම කෙනෙකුට මුල් දින දෙක සම්බන්ධ වෙලා බලන්න පුළුවන් කොහොමද අපේ ඉගැන්වීම් රටාව කියන එක. ඒගොල්ලන්ට සෙට් වෙනවා නම් අපි උගන්වන දේ එයාලට පුළුවන් කෝස් එක දිගටම හදාරගෙන යන්න. එහෙමත් නැත්නම් කිසිම ගැටලුවක් නැතුව ඉවත් වෙලා යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ පාඨමාලාවට කිසිම අවස්ථාවක අපි ලියාපදිංචි ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඇවිල්ලා බලලා කෝස් එක හොඳයි නම් ෆලෝ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපි නැවත නැවතත් ළමයින්ට පුද්ගලික අවධානය යොමු කරලා අනිවාර්යෙන් අපි ළමයි දැන් අපේ ඇකඩමි එකේ මේ වෙනකොට 1752ක් ළමයි මේ වෙනකොට අධ්‍යාපනය හදාරමින් ඉන්නවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. ඒ හැමෝටම අපි පුළුවන් හැකි උපරිම ආකාරයෙන් මම සහ මගේ කාර්ය මණ්ඩලය හැමෝම හැකි උපරිම ආකාරයෙන් පුද්ගලික අවධානය යොමු කරනවා. පුද්ගලික අවධානය යොමු කරලා ඒගොල්ලන්ගේ රයිටිං ස්කිල් එක, ස්පෝකන් සයිඩ් එක සියල්ලම අපි හදන්න උපරිම උත්සාහ කරනවා. හරි. අපි එක මතක් කරමු මේ කෝස් එක හදාරන්න පුළුවන් මොන වගේ අයටද විශේෂයෙන්ම? ඔව් විශේෂයෙන්ම හදාරන්න පුළුවන්. දැන් ගොඩාක් අවස්ථාවන් වලදී පාසලේදී වාර විභාගයේ ලකුණු අඩුයි කියන දරුවෝ O level exam එකකට ෆේස් කරගන්න බෑ. සාමාන්‍යයෙන් දැන් 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය වගේ ගියාම සාමාන්‍ය සැලකියොත් හොඳ පේපර් එකක් හම්බ වෙනවා. ඒකට මුණ දී ගන්න බෑ. ඊට පස්සේ A level general English විෂයට ගියාම මේක කරගන්න බෑ. ඒ වගේම විශ්වවිද්‍යාල දැන් අපිත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මමත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඕන තරම් දැකලා තියෙනවා. ගොඩක් අසරණ වෙනවා. ගොඩක්ම අසරණ වෙනවා. ළමයි ඉංග්‍රීසි ටික බැරුව ඉංග්‍රීසි එක්සෑම් එකට ෆේස් කරගන්න බැරුව ඉන්ටර්විව් එකකට හෝ මොනම දෙයකට හෝ ෆේස් කරගන්න බැරුව ගොඩක් පීඩාවට පත් වෙනවා. ඒ වගේම රැකියාව ස්ථානයේදී වෙන්න පුළුවන්. රැකියාවක උසස් වීමකදී වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විදේශගත වීමකදී වෙන්න පුළුවන්. ඔය ඕනෑම අවස්ථාවකදී ඉංග්‍රීසි විෂය වැදගත් වෙන නිසා අපිට වයස් සීමාවකින් තොරව ඕනෑම ළමයෙකුට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අවුරුදු 8ත් අවුරුදු 65ත් අතර පාසල් ශිෂ්‍යයෙක් වුණත් ඒ වගේම ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වුණත් රට යන්න බලන් ඉන්න කෙනෙක් වුණත් රට ගිහිල්ලා ඉන්න කෙනෙක් වුණත්
ඒ වගේම රැකියාවක් කරන රැකියාවක් අපේක්ෂිත ඔය ඕනෑම කෙනෙකුට මේ පාඨමාලාවට සම්බන්ධ වීමේ හැකියාව අපි හදලා දීලා තියෙනවා. ඔය විදිහට වයස් භේදයකින් තොරව ඔබට පුළුවන් මේ පාඨමාලාව සමගින් සම්බන්ධ වෙන්න. ඉතින් අනිකුත් පාඨමාලා අතරින් SS English Academy මගින් පවත්වන මේ පාඨමාලාව සුවිශේෂී වෙන්නේ ඇයි සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඔව් මෙහෙමයි. අපි රජයේ ලියාපදිංචි පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඔන්ලයින් අධ්‍යාපන ආයතනයක් කියන එක මම ඔබට පෙර සඳහන් කරා. එතකොට මේකට සම්බන්ධ වෙන දරුවන්ට මේ පාඨමාලාව හැදෑරුවාට පස්සේ පුළුවන් රජයේ ලියාපදිංචිය සහිත සහතික පත්‍රයක් ලබා ගන්න. එතකොට එයාලට ඒක රැකියාවකට යනකොට එහෙමත් නැත්නම් විදේශගත වීමකදී අවස්ථාවකදී අන්නේ වගේ අවස්ථාවන් වලදී එයාලට පුළුවන් ඒ සර්ටිෆිකේට් එක ඉදිරිපත් කරන්න. ඒකෙන් ලොකු දැනුමක් ලැබෙනවා. ඒ වගේම අපි කතා කරන ළමයින්ගේ ස්පෝකන් සයිඩ් එක අපි ගොඩක් ඒ පැත්ත හදන්න උපරිම උත්සාහ කරනවා. ඒ වගේම තමයි රයිටිං ස්කිල් එක අපි හදනවා. අපේ පාඨමාලාවට මොන දැනුම මට්ටමේ ඉඳන් ආවත් අපි වචන 150ක් 200ක් එක හුස්මට ලියා ගන්න පුළුවන් වෙන්නේ ඒ දරුවව හදනවා. ඒ වගේම තමයි අපේ තියෙන විශේෂත්වය තමයි අපි හැමදාම ඒ කියන්නේ දවසකට පැය දෙක ගානේ අපි මාස 3ක් විතර එක දිගට ළමයින්ට උගන්වනවා. ඒ වගේම තමයි ඔබ දකින්න ඇති අපිට දක්වලා තියෙන ළමයින්ගේ ප්‍රතිචාර. එතකොට අපි කොයිම අවස්ථාවකදවත් කිසිම දරුවෙක්ව මග අරින්නේ නැහැ සහ අතාරින්නේ නැහැ. ඒ දරුවට හරියටම ඉංග්‍රීසි ටික පුළුවන් වුණාට පස්සේ තමයි අපි කෝස් එකෙන් යාව එළියට දාන්නේ. ඒක දරුවන්ට ලැබෙන ලොකු ප්‍රතිලාභයක්. ඇත්තටම ලොකු ප්‍රතිලාභයක්. එහෙම සාමාන්‍යයෙන් කරනව අඩුයි. මොකද දැන් ඒ වගේම තමයි අපි 100%ක් වග කියනවා යම් දරුවෙකුට මොන අවස්ථාවකදී වෙන්න පුළුවන්. දැන් අපි කෝස් එක හදාරගෙන යන අවස්ථාවකදී අසනීප වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්, කරදරයන් නැති වෙන්න පුළුවන්. ඒ මොන අවස්ථාවක් හෝ යෙදිලා දරුවන්ට අපේ පාඨමාලාව හදාරා ගන්න බැරි වුණොත් අපි අලුත් කෝස් එකක් කිසිම ගාස්තුවක් නොගෙවා හදාරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි ලබා දෙන රෙකෝඩින්ග්ස්. අපි රෙකෝඩින්ග්ස් ලබා දෙනවා දරුවන්ට. රෙකෝඩින්ග්ස් ලයිෆ් ටයිම් රෙකෝඩින්ග්ස් දෙන්නේ. කියන්නේ ජීවිත කාලෙම 100 පාරක් වුණත් බලන්න හැකියාව තියෙනවා. එතකොට අපේ රෙකෝඩින්ග්ස් අපේ ක්ලාස් එක මිස් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඕනෑම කාලයක් ඕනෑම වතාවක් නැරඹීමේ හැකියාව තියෙනවා. ඒකත් දරුවන්ට ලැබෙන ලොකු ප්‍රතිලාභයක්. දරුවන්ගේ දැනුම වැඩි දියුණු කරගන්නවාට අමතරව ඉතින් ඉංග්‍රීසි කතා කිරීම, ලිවීම අවබෝධ කර ගැනීම වගේම සවන් දීම සහ වටිනා සහතික පත්‍රයක් ඔබට ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ හා සම්බන්ධ වෙන්න ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයත් එක්ක සම්බන්ධ වෙන්න 076 823 46 89 076 823 46 89 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දාන්න ඔබට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මුල් දින දෙක නොමිලේ සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් තියෙනවා. SS English Academy මේ පාඨමාලාව සමගින් ඔබ එකතු වුණොත්. ඊළඟට සචින් සර්ගෙන් දැනගන්න කැමති දැන් මේ පාඨමාලාවට සහභාගී වෙන දරුවන් වෙනුවෙන් යමක් කියන්න නැති නේ වගේම උපදෙස් ඇති. අපි ඒ ගැනත් කතා කරමු. ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව් දරුවන්ට මෙහෙමයි අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඉන්න දරුවෝ ඉන්නවා නම් අපි අපේ පාඨමාලාවට සම්බන්ධ වුණාම අපට පෙර කිව්වා වගේම අපේ මුලින්ම හදන්න ඕනේ ළමයාගේ ඔළුව. ඒක නිසා අපේ පාඨමාලාවට සම්බන්ධ අපේ පාඨමාලාවට හෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය නම් මුලින්ම ඔබ ඔළුවට ගන්න ඕන දේ තමයි ඉංග්‍රීසි භාෂාව අමාරු නෑ කියන එක. ඉංග්‍රීසි ගොඩ දාගන්න පුළුවන් විෂයක් කියන එක අනිවාර්යෙන්ම ඔළුවට දාගන්න ඕනේ. අන්න ඒ ඔළුවට දාගත්ත මොහොතේ ඉඳන් ඔබ පටන් ගන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉංග්‍රීසි ලේසි. ඉංග්‍රීසි අමාරු නෑ. ඇත්තටම දැන් ගත්තාම අවුරුදු 8ක ඉඳන් හෝ වේවා 8 ඉඳන් අපි හිතමුකෝ අවුරුදු 65ක් දක්වා කියලා. ඒ වයස් කාණ්ඩය අතර කෙනෙක්. එයා ගොඩාක් දේවල් ළඟා කරගෙන තියෙනවා. නේද? නිකම්ම කිසි දෙයක් දැන් අපි කාටවත් නිකම්ම කිසි දෙයක් ලැබිලා නැහැ. කැපකිරීම කරලා මහන්සි වෙලා තමයි අපි මේ දේවල් ලබාගෙන තියෙන්නේ. එතකොට මේ දේවල් එක්ක කල්පනා කරනකොට අපේ achievements එක්ක බලනකොට ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ හරි පොඩි දෙයක්. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ ඇත්තටම හරි පොඩි දෙයක්. දැන් ඔබ සහ මම ගත්තත් මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. අපි විතරක් නෙමෙයි හැමෝම නේ ලංකාවේ ඉන්න හැමෝම නැත්තම් මේ වගේ රටක ජීවත් වෙන්නත් බෑ ඇත්තටමනේ. දරුවගේ ඉඳන් අවුරුදු 7 8 දරුවගේ ඉඳන් අවුරුදු 60 70 වෙන පුද්ගලයා දක්වා ලොකු කැපකිරීම කරලා තියෙනවා. ඒක නිසා ඒ කැපකිරීම එක්ක බලනකොට ඉංග්‍රීසි වගේ විෂයක් කියන්නේ ඉගෙන ගන්න හරිම ලේසි දෙයක්. එතකොට මම දෙන දරුවන්ට දෙන උපදේශය තමයි
හොඳටම මතක තියාගෙන එන්න හොඳට ඔලුවට අරන් එන්න ඉංග්‍රීසි කියන්නේ අමාරු විෂයක් නෙවෙයි මම ඊට වඩා කැපකිරීම කරලා තියෙනවා ඒ කැපකිරීම එක්ක බලනකොට මේ ඉංග්‍රීසි කියන දේ මං වගේ පුද්ගලයෙකුට හරි ලේසි දෙයක් මට මේක කරගන්න පුළුවන් කියන මතය ගොඩනගාගෙන එන්න ඒක ඔලුවට දාගෙන එන්න ඒක ඔලුවට දාගත්ත ගමන් ඔබ එදා ඉඳන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්නවාමයි ඒක තමයි මට විශේෂයෙන්ම දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය ඒ වගේ බලගෙන ඔබට හිතනද කොහොමද මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කියලා. අපි ඒ ගැනත් මේ සර් කියමු කොහොමද පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ? ඔව් පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ අර කලින් සඳහන් කර දුරකථන අංකය 076යි 82යි 34යි 689 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබට පුළුවන් අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. පාඨමාලාවට සම්බන්ධ වෙලා අපේ ආරම්භක දේශනයන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මුල් දින දෙකම අපි කිව්වා වගේම නොමිලේ සම්බන්ධ වෙලා බලන්න පුළුවන් මුල් දින දෙක කොහොමද අපේ පාඨමාලාව හොඳයිද අපි උගන්වන රටාව හොඳයිද ඔබට යමක් ගන්න පුළුවන්ද ඔබට සාධාරණයිද මේ පාඨමාලාව කියන අදහස ඉස්සෙල්ලා ගන්න ඒක අරගෙන පුළුවන් ඕගොල්ලන්ට පාඨමාලාව හදාරන්න ඒ වගේම තමයි අපි Zoom app එකෙන් පාඨමාලාව අරගෙන එන්නේ ඒ වගේම අපේ YouTube channel එක ඔස්සේ අපි YouTube live එකක් විදිහටත් ඕගොල්ලන්ට ආරම්භක සම්මන්ත්‍රණය සහ සමස්ත පාඨමාලාවම අපි ලබා දෙනවා ඒ වගේම සර් මේ ඔන්ලයින් ඉංග්‍රීසි ශාස්ත්‍රයේ මේ පාඨමාලාව ගැන දරුවන්ගේ මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ? ඔව් ඒකත් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දරුවන්ගේ කිව්වහම දෙතන දරුවෝ කියලා අදහස් කරන්නේ අපෙන් ඉගෙන ගන්න ශිෂ්‍යෝ සියලුම දෙනා. සාමාන්‍යයෙන් අවුරුදු 8 වගේ ගත්තාම 65 විතර වෙනකන් අපෙන් ශිෂ්‍යෝ ඉගෙන ගන්න. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක්ම හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් දරුවෝ අපිට ගොඩක් ආදරේ. ඒකට හේතුව තමයි අපි දරුවෝ වෙනුවෙන් පුද්ගලික අවධානය යොමු කරනවා. පුද්ගලික අවධානය යොමු කරනවා මම කලින් කිව්වා වගේම සෑම දරුවෙක්ටම. ඒ වගේම තමයි ඕනම වෙලාවක මම ක්ලාස් එකක ඉන්නේ නැති ඕනම වෙලාවක දරුවෙක් අපිට පුද්ගලිකව දුරකථන ඇමතුමක් ලබා දුන්නු. අපි ඕන වෙලාවක මම හෝ අපේ ඉතිරි ටීචර්ස්ලා ටික හෝ අනිවාර්යෙන් ෆෝන් එක ආන්සර් කරනවාමයි ඒ දරුවන්ගේ කොන්දේසි විරහිතව ඒ දරුවන්ට අපි උදව් කරන්න බැඳිලා ඉන්නවා. ඒ දරුවන්ට අපි අනිවාර්යෙන්ම උදව් කරන්න බැඳිලා ඉන්නවා. ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න WhatsApp message එකක් දාලා ඇහුවොත් දරුවෝ කොච්චර හිටියත් මං කිව්වේ මේ වෙනකොට හදාරනවා 1752ක් දරුවෝ කියලා. ඒ හැමෝම අපිට කතා කරත් අපි ඒ වෙනුවෙන් කැප වෙලා ඒ දරුවන්ට උත්තර දෙනවා. ඒ දරුවන්ගේ අදහස් වලට අපි අහුම්කම් දෙනවා. ඒ වගේම තමයි අපි සරල ක්‍රම උපයෝගී කරගෙන තමයි දරුවන්ට උගන්වන්නේ. ඒකයි විශේෂිතම හේතුව අපිට දරුවන් ගොඩක් ආදරය කරන්න සහ අවුරුදු 8 දරුවත් අවුරුදු 65 පුද්ගලයාත් එකට තියාගෙන උගන්වන්න එකම පාඩම ඕනෑම පාඩමක් උගන්ලා ඉවර කරන්න සහ අවබෝධ වෙන්න උගන්වන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ සහ දරුවෝ අපිට ඒ විදිහට ප්‍රතිචාර ලබා දෙන්නේ අපේ ඒ කැපවීම සහ දරුවෝ වෙනුවෙන් හිතලා වැඩ කටයුතු කරන නිසා. ඉතින් වයස් සීමාවක් නැතුව ඔබට ඔබේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්න පුළුවන් SS English Academy සමග සම්බන්ධ වුණොත් මම දුරකථන අංකය මතක් කරනම් 076 823 46 89 076 823 46 89 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දාන්න තියෙන ඔබට වැඩිදුර තොරතුරු ලබා ගන්න. ඒ වගේම මුල් දින දෙක නොමිලේ සම්බන්ධ වෙලා මේ පාඨමාලාව පිළිබඳව ඔබට දැනගන්න වගේ මේ අත්දැකීම විඳ ගන්නත් ඉදිරියට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට SS English Academy සම්බන්ධයෙන් සහ මේ පාඨමාලාව පිළිබඳ ඔබව දැනුවත් කරන අපිත් එක්ක එකතුනේ SS English Academy හි ප්‍රධානී සචින්ත සමරසිංහ මහතා. සර් බොහොමත්ම ස්තුතියි ආයුබෝවන්. බොහොමත් ස්තුතියි මටත් ආරාධනා කරාට ස්වර්ණවාහිනී ආයතනයට. ඒ වගේම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ මලිත් හංසක ප්‍රමුඛ මගේ ස්ටාෆ් එකට. ඒගොල්ලොත් ලොකු සහයෝගයක් මේ පස්සේ ඉඳන් අපිට දෙනවා ළමයින් ඉහළට අරන් එන්න. ඉතින් ඒ හැමෝටම බොහොම ස්තුතියි කියනවා. ඒ වගේම නැවතත් ස්වර්ණවාහිනී ආයතනයට ස්තුතියි කියනවා. අපි විශ්වාස කරලා අපිව මේ තැනට ආරාධනා කරාට බොහොම ස්තුතියි. ඉතින් මේ විශේෂාංගයෙන් සමගන්න තමයි සූදානම් වෙන තවත් රසබර විශේෂාංගයක් ඔබ වෙනුවෙන් ගෙනෙන බලාපොරොත්තුෙන් සමගන්නේ කෙටි විරාමයකට. ආයුබෝවන් ශ්‍රී ලංකා